අයිබෝවන් බොහොමත්ම ආදරෙන් අදත් ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා ලයිෆ් විත් තමාලි channel එකට. අද මේ ඇවිල්ලා ඉන්නේ පේනවද දන්නේ නැහැ. ටිකක් පේනවනේ නේද? මොකද්ද කියලා කියන්නම්. අද ටිකක් දුරකට ආවේ ලස්සන තැනකට. ඔයගොල්ලෝ බැලුවත් පේනවා ඉතින් ලස්සන තැනක් කියලා නේද? වර්ජිනියා වල රිච්මන්ඩ් නගරයේ තියෙන ෆයින් ආර්ට්ස් මියුසියම් එකකට තමයි ආවේ. හරිම ලස්සනයි. හැබැයි ප්‍රශ්නේ උනේ මේක බලන්න දවසක් මදි. ඉතින් මම ආවේ අද වැඩ දෙක තුනක් කරන්න බලාගෙන. ඉතින් ඇත්තටම ඒක නිසා කාලේ මදි වුණා. මේ තියෙන්නේ ඒ මියුසියම් එකේ ගයිඩ් එක. කාලේ මදි වුණා. මොකද මේ මදි දවසේ මේක කවර් කරන්න බෑ. ඒ තරම්ම ಜಾති තියෙනවා බලන්න. චිත්‍ර ඒවට ආස කෙනෙක් නම් මං හිතන්නේ දවස් දෙකක් තුනක් වුණත් ඇවිල්ලා මෙතන රැඳෙන්න පුළුවන්. එච්චර ලස්සනයි. කන්න බොන්න පුළුවන්. එළියෙත් ස්කල්ප්චර්ස් එහෙම තියෙනවා මේ නිර්මාණය කරලා තියෙන. ඔයගොල්ලෝ මේ පේනවානේ. මාවත් තාම ටික දවසක් මෙතන හිටියොත් එම් පිළිමයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා චිත්‍ර අඳින මිනිස්සු මේ ඔක්කොම පිළිම හදනවා මෙතන. ඉතින් ඒක නිසා ඉක්මනට යන්න ඕනේ. ගෙදර ඉඳලා ගොඩක් දුර තැනකට ආවේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලා කතා කරන්න බැරි වුණා. කැමති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න එන්න. ලස්සන තැනක්. එළියත් එහෙමයි ඇතුළත් එහෙමයි. ඔයගලට ඔය පේනවා නම් ඉන්න මම බලන්න පෙන්නන්න පුළුවන්ද කියලා. මේ පේනවාද මලුත් තියෙනවා. එක මේ මූර්ති කැටයම් චිත්‍ර ඊළඟට ඒ වගේ හැමදේම තියෙනවා. ඉතින් හරිම ලස්සන තැනක්. එන අය එන්න බලන්න අනිවාර්යයෙන්ම. මේ රිච්මන්ඩ් වල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන තැනක්. අනිත් එක නොමිලේ සල්ලි ගන්නෑ. පල්ලෙහා තට්ටුව සල්ලි ගන්නවා කියලා කිව්වා. ඒකට $20යි එක්කෙනෙකුට. ඉතින් ඒකත් ඉඩ තියෙනවා නම් අද මම ඒක ගත්තේ නෑ. මොකද තේරුමක් නෑ. මට තට්ටු 3ක්ද කොහෙද තියෙනවා මම හිතන්නේ බලන්න. එක තට්ටුවයි බලා ගන්න පුළුවන් උනේ වෙලාව මදි වුණා. ඉතින් එන අය අනිවාර්යයෙන්ම වෙලාව තියාගෙන එන්න. ඕනනම් මෙහි හොටෙල් එකක් අරගෙන ඇවිල්ලා බැලුවත් පාඩු නෑ. මොකද තව ගොඩාක් දේවල් තියෙනවා රිච්මන්ඩ් වල බලන්න. ඉතින් ආයෙ දවසක ඔයාලව ඒකටත් එක්කගෙන යන්නම්. අද එක්කන් ආව මෙතෙන්ට ලස්සන දේවල් ගොඩක් තියෙනවා බලන්න. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. ඊට පස්සේ ඔයගලට බලා ගන්න පුළුවන් මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. හරි. එහෙනම් යන් ඇතුලට. ඇතුළට යනකොට ඇතුළට ගිහිල්ලා ඇවිල්ලා තමයි මම ඔයගලට මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒක නිසා දැන් මේ මම එළියට යන ගමන් නමුත් වීඩියෝ එකේ ඇතුලේ මේ තියෙන්නේ Virginia Museum of Fine Arts. මේක තමයි තැන. ඒ බිල්ඩිම හදලා තියෙන විදියත් හරිම නිර්මාණශීලී. ඉතින් ඇතුලේ තියෙන දේවලුත් නිර්මාණශීලී. කණ්ඩ දේවලුත් තියෙනවා. නිදහසේ ඉන්නත් පුළුවන් ඇවිල්ලා. ආදරය කරන අයට ආදරය කරන්නත් පුළුවන්. සත්තු ඉන්න අය ඉන්නනම් සත්තු එක්කන් එන්නත් පුළුවන්. ඔය පේනව නේද? සත්තුත් අරන් යනවා. ඉතින් කට්ටිය වාඩිලා පොත් කියවනවා, කනවා, බොනවා, කතා කරනවා. හරිම ලස්සනයි. හරි නිස්කලංකයි නිදහස් තැනක්. මෙන්න මේක ඔයගොල්ලෝ මේ මම එදිත් දැක්ක මම වීඩියෝ කරගත්ත ඔයගොල්ලෝ ඉස්සරහට ටික බලන්න පුළුවන් වෙයි. ඒක හරි අමුතු ආර්ට් එකක් කියලා මට හිතෙනවා. හැරෙන පැත්තට පේන විදිහට තමයි හදලා තියෙන්නේ. හරි ලස්සනයි ඒක. මේ අනිත් ඒවාට වැඩිය දැක්ක වෙනස් එකක් ඒක ඇත්තටම. ඉතින් එළියට යන ගමන් තමයි මේ ටික මේ දැන් ඕගොල්ලෝ බලන්නේ. නමුත් මේකේ එනකොට වීඩියෝස් ටිකයි ඒ ටික ඔක්කොම දැන් ඉස්සරහට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. එක දවසින් නම් පෙන්වන්න බැරි වෙයි. නමුත් උත්සාහ කරනවා වීඩියෝ දෙකකින් හරි මේ ටික කවර් කරන්න. ආයෙ දවසක් කොහොමවත් එන්න වෙයි කියලා හිතනවා. මොකද ඉවර කරගන්න බැරි වුණා හින්දා. මේ පේනවා කොච්චර ඉඩ ප්‍රමාණයක තියෙනවද කියලා. එහෙනම් ඉස්සරහට බලන්න වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම දැන් මේ ඉතින් එළියට යනවා. බලපු ටික මොනවද කියලා ඔයගලට රෙකෝඩින් එකේ ඉස්සරහට දකින්න පුළුවන්. ඔය ඉතින් මං ඇතුල් වෙනකොට ගත්ත වීඩියෝස් ටික. ඒ වෙලාවේදී මට එතනදී කතා කරන්න බැරි වුණ හින්දා මේ ඒ ටික මුලින් පෙන්නලා, ඒ කියන්නේ එළියට ආපු ටික මුලින් පෙන්නලා දැන් තමයි ඔන්න ඇතුළට යන්නේ. ඉතින් අර කලින් කිව්වා වගේම කාලය තියාගෙන එන්න සතියක් වුණත් මේ මූර්ති චිත්‍ර කලාවට කැමති අයට බලන්න වටිනම තැනක්. ඔය පේන්නේ එළියේ තියෙන එක තව මූර්තියක් මට බලන්න හම්බෙච්ච. ඒකත් හරි ලස්සනයි. අනිත් එක වතුර එහෙම මං හිතන්නේ ගෘහ නිර්මාණ ශිල්පය පවා මේ ආයතනය හදපු එක්කෙනා ඒක ඉතාම හොඳට නිර්මාණය කරලා තියෙනවා කියලා හිතුණා. මොකද අර වතුර තියලා ඒ කන බොන තැන් උනත් ඒ හොඳට view එක හොඳට තියෙන ඊළඟට පඩිපෙළ උනත් හරි ලස්සනට මිනිස්සු නිකන් ඇවිල්ලා බිම රෙදි දාගෙන ඒගොල්ලෝ වාඩි වෙලා කතා බහ කරනවා, කනවා
බොනවා. ඉතින් ඒකයි මං කිව්වේ අර ආදරය කරන දෙන්නෙක්ට උනත් තමන් දැන අඳුනගන්න එහෙම නැත්නම් පවුලක් හැටියට ඇවිල්ලා විනෝද වෙන්න ලස්සන තැනක් ඇත්තට මේ වර්ජිනියා මියුසියම් ඔෆ් ෆයින් ආර්ට්ස් කියලා කියන්නේ. ඔය තියෙන පඩිපොළොනත් මට හිතුණා හරිම වෙනස් විදියකට ඒගොල්ලෝ ඒක නිර්මාණය කරලා තියෙනවා කියලා. මේ තියෙන තව එළිය තිබ්බ මූර්තියක්. ඉතින් ඒ වගේ මූර්ති ගණනාවක් එළිය තියලා හදලා තිබුණා. ඉතින් ඒවත් ඔයගලට බලා ගන්න පුළුවන්. එක එක මූර්ති එක එක කතාව තියෙනවා. ඒ කතාව මොකක්ද කියලා එතන ළඟ ලියලත් තියෙනවා. බෝඩ් වල. ඉතින් ඒ හැමදේම ඔයගලට කියවලා දැනගන්න පුළුවන්. මේ මූර්තිය කරපු කෙනා කවුද? ඒකට පදනම් වෙච්ච කාරණේ මොකක්ද? මේ හැමදේම මේ තැන්වල ලියලා තිබුණා. ඉතින් ඔක්කොම විස්තර මං ඉන් ඩීටේල් ගෙනාවේ නැති වුණත් සමහර තැන් මං කැප්චර් කරගත්තා, වීඩියෝ කරගත්තා. ඔයගලට අරගෙන එන හැබැයි හැමදේම කරන්න බැරි වුණා. මොකද එහෙම වුණත් ඉතින් ඔයගලට බලන්න දෙයක්වත් නැහැ නේ ඇවිල්ලා නේද? දැන් ඉතින් ඔය යන්න හදන්නේ ඇතුළට ගිහිල්ලා මේ තියෙන පළවෙනි තට්ටුව මං කිව්වේ පල්ලෙහා තට්ටුවට විතරයි ගෙවීමක් කරන්න තියෙන්නේ. අනිත් තට්ටු තුනම නොමිලේ බලන්න හැකියාව ලැබුණා. මේ මම දැන් ඇතුල් වෙලා යන්නේ දෙවෙනි තට්ටුවට. ඒක තමයි ගොඩාක් කාමර ගොඩාක් තිබුණා. ඒ හැම කුටියකම කාමරයකම එක එක විවිධ චිත්‍ර වර්ග, මූර්ති වර්ග, කැටයම් වර්ග, ඊළඟට පිඟන්, ඒ වගේ වීදුරු භාණ්ඩ වර්ග, පෝස්ලේන් භාණ්ඩ ඔය හැමදේම තිබ්බා. බලන්න පුදුම ලස්සනයි. හරි වෙනස් නිර්මාණ තිබුණා. ඉතින් මේ හැමදේම මේ අතින් කරපු දේවල් නෙමේ. එකක්වත් මේ අර කම්පියුටර් තාක්ෂණයෙන් කරපු දේවල් නෙමෙයිනේ. ඉතින් මෙහිම ඇත්තටම චිත්‍රයක් අඳින්න පුළුවන්ද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් හැකියාව තියෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියන එක. ඉතින් මේව දැක්කම අර ලොකු ආඩම්බරයක් ඇති වුණා. අපි මේ ඉන්න ලෝකේ ගොඩක් ඒ වගේ හැකියාවන් දක්ෂතාවයන් තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේ චිත්‍ර අඳපු ගොඩක් අය මේ ඇමරිකාවේ වගේම අනිත් රටවලත් අයගේ දේවල් තිබුණා. ඇත්තටම ප්‍රංශේ පවා චිත්‍ර තිබුණා ඇඳපු අයගේ. ඒ වගේම නිර්මාණශීලී ද්‍රව්‍ය තිබුණා, මූර්ති තිබුණා. හැමදේම ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේත්. මට හිතෙන හැටියට අද මේක ඉවර කරන්න වෙන්නේ නැති වෙයි බොහෝ දුරට. මොකද ඒ තරම් ගොඩක් තියෙනවා පෙන්නන්න. ඇතුලේ ගොඩාක් වීඩියෝස් මං අරගෙන ආපු නිසා. ඉතින් මේ අද පළවෙනි කොටස, දෙවෙනි කොටස අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තව ගොඩක් දේවල්. ඉතින් එහෙනම් මේ විදිහට බලාගෙන යන්න. පේනවනේ කොච්චර දේවල් බලන්න තියෙනවද කියලා. පින්තූර, ඊළඟට මූර්ති, කැටයම් ඔය හැමදේම මෙතන තියෙනවා. ඔය දැන් ඕගොල්ලෝ දකින්නේ ක්ලියෝපැට්‍රාගේ මූර්තියක්. ඒක නිර්මාණය කරලා තියෙන්නේ 1865 කියලා තමයි ගහලා තියෙන්නේ මාබල් වලින්. ඒ ලියපු මේ හදපු කෙනාගේ විස්තරය තමයි එතන තියෙන්නේ. ඉතින් හරිම ලස්සන දේවල් මේ වගේ ගොඩාක් තිබුණා. ඉතින් හැබැයි මේ හැමදේම අද ඔක්කොම අරන් එන්න බෑ. ඒ නිසා මම අදට මේ වීඩියෝ එක ඉවර කරන්න කියලා තමයි හිතුවේ. ඉතින් මේක ඇතුලේ මම තව බලන්න ගිය දේවල් ඒ හැම තොරතුරක්ම අරගෙන තවත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. මොකද මේක ඉවර කරගන්න බැරි වෙන හින්දා. ඉතින් ඒක එනකන් අනිවාර්යෙන්ම ලයිෆි තමාලි channel එක subscribe කරලා bell icon එක ඔබලා තියාගන්න. එතකොට අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක දාපු ගමන් ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන් වේවි. මම හැම බදාදමයි හැම සෙනසුරාදාමයි උදේ 8:00 වගේ වෙනකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. මේ වෙනකොට ඇත්තටම මේ ඉස්සරහට තියෙන වීඩියෝස් ටික දාලාත් ඉවරයි. ඒකින්ද මට අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ පොරොන්දු වෙන්න පුළුවන් මේ වෙලාවට වීඩියෝස් ටික එනවා කියන එක. ඉතින් රැඳිලා ඉන්න ලයිෆි තමාලි channel එකත් එක අනිවාර්යෙන්ම මේ වීඩියෝ ඔයගොල්ලන්ට වටිනවා කියලා මම හිතනවා. මම මහන්සිලා මේව අරගෙන ඉන්නේ ඔයාලා හින්දාමයි. මොකද ඔයාලා එන්න මෙහෙට ඇවිල්ලා මේක බලන්න බැරි කෙනෙකුට මේක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බලලා මෙහි ළඟ ඉන්න කෙනෙකුට ඇවිල්ලා බලන්නත් පුළුවන් නේද? ඔය දෙකම කරන්න පුළුවන්. ඉතින් තව මේ වගේ තොරතුරු දැනගන්න කැමති නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මේ සම්බන්ධව කමෙන්ට් කරන්න මොනවද බලන්න යන්න කැමති. හැමදේම මං ඉස්සරහට ඕගොල්ලන්ට අරගෙන එනවා. කොහොමත් ළඟදීම තව ඕගොල්ලෝ බලන්න යන්න හොඳම කැමතිම ඇමරිකාවේ ජනප්‍රියම තැනකටත් එක්කගෙන යනවා වීඩියෝ මාලා
මාලාවක් එහෙදිත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ මාලාව අරගෙන එන්නම් තව ඉස්සරහට මේ අවුරුද්දේ අන්තිම වගේ වෙනකොට ඒ ටික ඕගොල්ලන්ට බලන්න පුළුවන් වේවි. ඉතින් අදට එහෙනම් මම සමු අරගෙන යන්නම්. මේකේ දෙවෙනි කොටසත් එක්ක අනිවාර්යයෙන්ම ඊළඟ සතියේක ඕගොල්ලෝ හම්බෙන්න එනවා. ඊට කලින් සමහරට අනිත් වීඩියෝස් උත් අරන් එන්න බැරි නෑ. ඉතින් රැඳිලා ඉන්න එහෙනම් මාත් එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ වීඩියෝ බලන හැමෝටම ගොඩක් පිං. එකක් වුණත් එක ක්ලික් එකක් වුණත් එක වීඩියෝ එකක් බලන කෙනෙකුට මට වටිනවා. ඒ කෙනා නිසා තමයි මං හිත ශක්තිමත් කරගෙන මේවා කරන්නේ. එහෙනම් අදට ඕගොල්ලෝ සමු අරගෙන එන්නම් ගිහින් එන්නම්.